අන්න අද යන්න හදන්නේ යුද හමුදාවේ වැඩ කරන ආදරණීය තාත්තගෙන් එයාගේ චූටි දොනේ සර්ප්‍රයිස් වෙන්නයි. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේ චූටි දොනේ සර්ප්‍රයිස් වෙන්නේ කියලා. මගේ සුදු තෝලි ඔයා පන වගේ රැකගමි හැමදා ඔයා ඇසන් වගේ මගේ සුදු තෝලි ඔයා පන වගේ රැකගමි ඔයා ඇසන් වගේ. මේ වෙලා ගියාන් ඊට පස්සේ තාත්තකුවා මේ දැන් කේක් එක කපන කවුරුත් නැහැ කිව්වා. ඒකනේ ඒ හින්දා ගෙනාවේ නෑ. ඉවසාගනු බැරිමා තුරු නුඹ වඩිනා නුඹ සිටිනා කුස මගේ මුවතියා රහසින්